අද අපි කතා කරමු වකුගඩු රෝග අඳුනා ගැනීමට භාවිතා කළ හැකි පරීක්ෂණ පිළිබඳව. මොකද මූලික අවස්ථාවේ වකුගඩු රෝග වලදී කිසිම රෝග ලක්ෂණයක් ඔබට දක්නට ලැබෙන්නේ නැහැ. රෝග ලක්ෂණ මතුවන්නේ ගොඩක් විට ඒ රෝගය දරුණුතම අවස්ථාවට පත් වුණාට පස්සේ. කල් වේලා ඇතුව හඳුනා ගැනීමත් ඒ පාලනය කර ගැනීමටත් මේ පර්යේෂණ ඉතාමත් වැදගත්. මෙහිදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පර්යේෂණ තුනක් පිළිබඳව. එක තමයි රුධිර පරීක්ෂණය, ඒ කියන්නේ සීරම් ක්‍රියටිනින් කියන පරීක්ෂණය. එහෙමත් නැත්නම් රුධිරයේ ක්‍රියටිනින් පරීක්ෂණය. ඊළඟට මුත්‍රා පරීක්ෂණය. මෙහිදී මුත්‍රා පරීක්ෂණ දෙකක් තිබෙනවා. එකක් මුත්‍රා පුල් රිපෝට් එක, අනික මුත්‍රාවර ඇල්බියුමින් පරීක්ෂාව. වෙනත් ආකාරයට කියනවා නම් මුත්‍රාවර ඇල්බියුමින් ක්‍රියටිනින් රේෂියෝ. මේ අපි ACR කියලා හඳුන්වනවා. ඊළඟ පරීක්ෂණය තමයි ස්කෑන් පරීක්ෂාව. අද මුලින්ම කතා කරමු ක්‍රියටිනින් පරීක්ෂාව පිළිබඳව. මේ ක්‍රියටිනින් කියන්නේ මොනවද? ක්‍රියටිනින් කියන්නේ අපේ ශරීරයේ නිපද වෙන අපද්‍රව්‍යයක්. මේ අපද්‍රව්‍ය නිපද වෙන්නේ අපගේ මාංශ පේශී වලින්. වකුගඩු වලින් මේ ක්‍රියටිනින් කියන අපද්‍රව්‍ය පෙරා ඉවත් කරනවා. අපේ වකුගඩු අකර්මණ්‍ය වෙන විට, එහෙමත් නැත්නම් හරියාකාරව ක්‍රියා නොකරන විට මේ රුධිරයේ ක්‍රියටිනින් මට්ටම වැඩි වෙනවා. මේ සීරම් ක්‍රියටිනින්, රුධිර ක්‍රියටිනින් පරීක්ෂාව කියලා කියන්නේ ඔබගේ රුධිර සාම්පලයක් ඔබ පර්යේෂණාගාරයකට ලබා දීමෙන් සිදු කරන පරීක්ෂණය. මෙහිදී ඊටමත් වැදගත් කාරණයක් තමයි මේ පරීක්ෂණයට කලින් ඔබ දැඩි වෙහෙස මහන්සි වෙලා කරන වැඩ කටයුතු, ඒ කියන්නේ ජිම් යන එක, බර උසලන එක, ඒ වගේම අධික වෙහෙසකර වැඩවල යෙදුනොත් මේ ක්‍රියටිනින් මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා පරීක්ෂණයකට දින දෙකකටවත් කලින් මේ වාගේ කාර්යවලින් වැළකී සිටිය යුතුයි. එහෙම නැත්නම් ඔබ ඇවිදීම වැනි ඒ දේවල් කළාට ගැටලුවක් නැහැ. ඒ වගේම මේ පරීක්ෂණය ඔබට දවසේ ඕනෑම වෙලාවක කරගන්න පුළුවන්. නමුත් වඩාත්ම හොඳයි ඔබ පැය 10ක් පමණ निराහාරව ඉඳලා වතුර හොඳට බීලා මේ පරීක්ෂණය කර ගැනීම. මොකද වතුර බොන්නේ නැතුව ඔබ මේ පරීක්ෂණය කළහොත් ඒකේ අගය වැරදි අගයක් එන්න පුළුවන්. ඊළඟට මේ ක්‍රියටිනින් අගයේ නෝමල් අගය නැත්නම් සාමාන්‍ය අගය කීයද? ගොඩක් රසායනාගාරවල ඒ ඔබට ලබා දෙනවා 1.2ක් වාගේ නෝමල් අගයක්. නමුත් මේ හරියටම කියන්න අමාරුයි නෝමල් අගේ. මොකද ගොඩක් උස මහත මාංශ පේශී වැඩි පුද්ගලයෙකුගේ නිපදවන ක්‍රියටිනින් ප්‍රමාණය වැඩි. ඒ හින්දා ඒ ක්‍රියටිනින් අගය තරමක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ 1.2ක් 1.3ක් වුණත් ඒ වගේ පුද්ගලයෙකුට නෝමල් වෙන්න පුළුවන්. ඒ වගේම ඊටමත් කෙට්ටු, බර අඩු, මාංශ පේශී එච්චර නැති පුද්ගලයෙකුගේ සමහර විට ක්‍රියටිනින් එක උවත් සමහර විට වකුගඩු වල අකර්මණ්‍යතාවයකට පෙර පූර්ව ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේම මේ පර්යේෂණය සමහර විට අංශභාගය හැදිලා එක පැත්තක් පන්න නැති වෙලා, මොකද ඒ වගේ මාංශ පේශී දියවීමකට වාගේ ලක් වෙනවා. ඒ වගේම කකුලක් අතක් අයින් කරපු අයගේ මේ ක්‍රියටිනින් අගේ කොහොමත් අඩුයි. එම නිසා ඒ වගේ පුද්ගලයන්ට මේක
නිවැරදිතාවයක් එන්නේ නැහැ. කොහොම වුණත් ක්‍රියේටිනින්ගේ 1.2කට වැඩි නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයාට පෙන්වා උපදෙස් ලබාගත යුතුයි. මේ ක්‍රියේටිනින් පරීක්ෂාව ඉතාමත් වැදගත් පරීක්ෂාවක්. ඒ වගේම මුත්‍රා පරීක්ෂණ. මුත්‍රා පරීක්ෂණ වලින් වැදගත්ම පරීක්ෂණය මේ මුත්‍රාවල ඇල්බියුමින් පිට වෙනවද කියලා බලන එක. ගොඩක් විට ඔබ මුත්‍රා කරන විට ඔබගේ මුත්‍රා සමග පෙන පිට වෙනවා නම් සමහර විට මේ ඇල්බියුමින් පිටවීමක් විය හැකියි. මෙහිදී ඔබගේ මුත්‍රාවල ඇල්බියුමින් පරීක්ෂා කරගත යුතුයි. මෙය සිදු කරන්නේ ඔබගේ මුත්‍රා සාම්පලයක් ඔබ පරීක්ෂණාගාරයට දෙන්න ඕනේ. මෙය බොහෝ විට ඔබ උදේ පාන්දරම ගන්න මුත්‍රා සාම්පලය විය යුතුයි. ඔබට පළවෙනි වර ගන්න මුත්‍රා සාම්පලය දෙන්න බැයි නම් දෙවන වර ගන්න මුත්‍රා සාම්පලය ඔබ පරීක්ෂණාගාරයට ලබා දිය යුතුයි. එහෙම නැතුව මේ පරීක්ෂණයට දවල් ගත්තු මුත්‍රා සාම්පලයක් එහෙම නැත්නම් ගොඩාක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා ඉවර වෙලා හවස ගත්තු මුත්‍රා සාම්පලයක් දීමෙන් නිවැරදිතාවයක් ලබා ගන්න බෑ. අපි මේකට කියන්නේ ඇල්බියුමින් ක්‍රියේටිනින් අනුපාතය කියලා. මේ සාමාන්‍යයෙන් 30ට අඩු නම් නෝමල් 30ට වැඩි නම් අසාමාන්‍යතාවයක් කියලා කියනවා. වකුගඩු රෝගවල මූලිකම ලක්ෂණය තමයි මේ මුත්‍රා වලින් ප්‍රෝටීන් පිටවීම. සමහර විට ක්‍රියේටිනින් අගය වැඩි වෙන්න ගොඩක් කල් යනවා. මේ ප්‍රෝටීන් පිටවීම තමයි මුලින්ම සිදුවෙන්නේ. ඉතින් මෙවැනි පරීක්ෂණයක් මගින් කල් වේලා ඇතුව ඔබට වකුගඩු රෝගයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්. මේ පරීක්ෂණය කළ යුතු පුද්ගලයන් වශයෙන් මට සඳහන් කරන්න පුළුවන් දියවැඩියාව තියෙන පුද්ගලයන්, අධික රුධිර පීඩනය තියෙන පුද්ගලයන්, ඒ වගේම ඔබගේ මුත්‍රාත් සමග පෙන පිට වෙනවා නම් මේ පරීක්ෂණය කළ යුතුයි. මේ ඊටමත් සංවේදී පරීක්ෂණයක්. මේ වකුගඩු රෝග ඊටමත් කල් වේලා ඇතුව අඳුන ගන්න පුළුවන්. තුන්වෙනි පරීක්ෂණය තමයි යූරින් පුල් රිපෝට් එක. ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් කරන මුත්‍රා පරීක්ෂණය. මේ මුත්‍රා පරීක්ෂණයටත් ඔබ මුත්‍රා උදේ පාන්දර මුත්‍රා සාම්පලය එහෙම නැත්නම් දෙවනි වර මුත්‍රා සාම්පලය ලබා දීලා පරීක්ෂා කරනවා නම් ඊටමත් හොඳයි. මෙහිදී ඔබට ගොඩාක් කරුණු දැනගන්න පුළුවන්. එකක් තමයි මුත්‍රාවල ප්‍රෝටීන් එහෙම නැත්නම් ඇල්බියුමින් පිට වෙනවද කියලා. හැබැයි මේ UFR කියන පරීක්ෂණය මේ පුල් රිපෝට් එකට ප්‍රෝටීන් අහුවෙන්නේ ගොඩාක් ප්‍රෝටීන් පිට වෙන විට පමණයි. ඊටමත් කුඩා ප්‍රමාණයක් ප්‍රෝටීන් පිට වෙනවා නම් මා ඉහත සඳහන් කළ පරීක්ෂණය කරගත යුතුයි. ඊට අමතරව මේ මුත්‍රා පුල් රිපෝට් එකෙන් අපිට දැනගන්න පුළුවන් සැරව තියෙනවද කියලා. මේ සැරව තියෙනවා නම් ඒ ආසාදනයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රුධිරය තියෙනවද නැත්නම් ලේ තියෙනවද කියලා බලන්න පුළුවන්. ලේ තියෙනවා නම් ඒක ගොඩක් විට වකුගඩු